හොඳයි. මේ තියෙන්නේ අපිට ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක්. මේක නම තමයි මෙක්සි කියන ප්ලැට්ෆෝම් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට කොපි ට්‍රේඩින් කරන්න යද්දි දැන් අපි Binance එකක් ගත්තොත්, Bybit එකක් වගේ ගත්තොත්, ඒ වගේ එක්ස්චේන්ජ් වල අපිට කොපි ට්‍රේඩින් කරන්න හොඳ ලෝකේ ඉන්න හොඳ ට්‍රේඩර්ස්ලා ෆලෝ කරන්න අපිට ලොකු මුදලක් ඩොලර් 500ක් 1000ක් ඕන වෙනවා. නමුත් මෙන්න මේ ප්ලැට්ෆෝම් එකේ මෙක්සි කියන එකේ අපිට බොහොම සුළු මුදලකින් ට්‍රේඩර් කෙනෙක් ෆලෝ කරන්න පුළුවන්. ඒතකොට අපිට නිකන් ඉඳගෙන එයාගේ ට්‍රේඩ් ටික කොපි කරලා නොමිලේ ඔටෝම මේ සිස්ටම් එකෙන් ඔටෝම කොපි කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් හොඳ ලාභයක් මේකෙන් ගන්න. එතකොට අපිට මෙන්න මේ වම් පැත්තේ උඩින් තියෙනවා මේකේ මෙනු වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ ෆියුචර්ස් කියලා ටැබ් එකක් තියෙනවා. ෆියුචර්ස් කියන ටැබ් එකේ කොපි ට්‍රේඩ් කියන එකට ගියාම අපිට මේ වගේ ට්‍රේඩර්ස්ලා අපිට බලා ගන්න පුළුවන් ලොකු ප්‍රමාණයක් ඉන්නවා. මෙතන අපිට කියනවා copy the experts strategies and boost your profit. අපිට මෙතනින් කොපි කර ගන්න පුළුවන් ට්‍රේඩර්ස්ලා මෙතන එක ට්‍රේඩර්ස්ලාගේ විස්තර ටික දාලා තියෙනවා. මේ දවස් 7ක PNL එක අයගේ ඒ මට්ටම මෙතන දාලා තියෙනවා. අපිට මෙතන all traders කියලා බලන්නත් පුළුවන්. කොපි top tradersලා හොඳම tradersලා ටික තමයි මේ පෙන්නන්නේ. ඊළඟට මෙතන පෙන්නනවා වැඩිම දවස් 7ක් තුළ වැඩිම රිටර්න් එකක් ගත්ත ට්‍රේඩර්ස්ලා මෙතන පෙන්නනවා. ඊළඟට අපිට තෝරගන්න පුළුවන් PNL එක වැඩිම ප්‍රමාණයක් ගත්තු ට්‍රේඩර්ස්ලා මේ පේලිය අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට ෆලෝවර්ස්ලා වැඩියෙන්ම ඉන්න ට්‍රේඩර්ස්ලා ඊළඟ ටිකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම පහලින් පේනවා නිව් ට්‍රේඩර්ස් අලුත් ට්‍රේඩර්ස්ලා මේක එක්කෙනාගේ ප්‍රොෆිට් තමයි මේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ට්‍රේඩර් කෙනෙක් තෝරගන්න විදිය මෙතන යටින් අපිට දීලා තියෙනවා. මුලින්ම අපි ට්‍රේඩර් කෙනෙක් සිලෙක්ට් කරන්න ඕන. ඊළඟට අපිට තියෙනවා පොඩි සෙටින්ග්ස් ටිකක් හදාගන්න set copy trade parameters කියලා. ඊට පස්සේ ෆලෝ කරන්න අපිට තියෙන්නේ ඒ ට්‍රේඩර් ෆලෝ කරන්න. ඊට පස්සේ අපිට තියෙන පොඩි ප්‍රශ්න ටිකක් මෙතන දැනගන්න ඕන. ප්‍රධාන ප්‍රශ්න අපිට මතුවෙන ප්‍රශ්න වලට උත්තර මෙතන තියෙනවා. අපිට එතනින් මේ ක්ලික් කරලා ඕන එකක තොරතුරු බලා ගන්න පුළුවන්. මේ විදිහට ක්ලික් කරාම අපිට ඒ තොරතුරු පෙන්වනවා, අවශ්‍ය තොරතුරු. ඉතින් මේ වගේ ට්‍රේඩර් කෙනෙක් ෆලෝ කරන්න අපිට ඩොලර් 30ක් වගේ තමයි අවශ්‍ය වෙන්නේ. අනිත් ප්ලැට්ෆෝම් වල ලොකු මුදලක් ඕන වුණාට මේකේ ඩොලර් 30ක් වගේ ගානකින් අපිට මේ කෙනෙක් ෆලෝ කරන්න පුළුවන්. අපි මේ කෙනෙක් ක්ලික් කරලා බැලුවොත් අපිට යාගේ විස්තර මේ විදිහට පේනවා. මෙතන කියනවා ක්‍රොස් මාජින්. අපි දන්නවා ෆියුචර් කරද්දි ක්‍රොස් තියෙනවා, අයිසොලේට් කියලා දෙකක් තියෙනවා. මෙයා කරන්නේ ක්‍රොස් මාජින් විදිහට තමයි ට්‍රේඩ් දාන්නේ. low risk but not always stability profit. මෙයාගේ තියෙන මේ දවස් 7ක තොරතුරු මෙතන දීලා තියෙනවා. ROI එක 33.59ක්. total profit මේ දවස් 7ට මෙයා ප්‍රොෆිට් කරලා තිනවා ඩොලර් 325ක්. followers 87ක් ඉන්නවා. followers ලගේ PNL එක මේ වගේ තොරතුරු ගොඩක් මෙතන තියෙනවා. පහලින් දීලා තියෙනවා winning trades තියෙනවා 57ක්, loss තියෙනවා 14ක්. මේ තමයි followers 55 මේ එයාලගේ තොරතුරු තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ දකුණු පැත්තෙන් තියෙනවා අපිට PNL එකට සම්බන්ධ graph එකක් දීලා තියෙනවා. ඊට පස්සේ daily trading performance එක අපිට දීලා තියෙනවා. මේ මුල් දවස් ටිකේ නම් profit අඩු වැඩි වෙච්ච විදිහ තියෙනවා. අවසානයේ තියෙන්නේ loss එකක්. ඊට පස්සේ පහලින් තියෙනවා future preference කියලා. මෙතන තියෙනවා trading pairs. මෙයා ට්‍රේඩ් කරන trading pairs MNR FLUID මේ විදිහට trading pairs තියෙනවා. එක trading pairs වලට මෙයා දාපු ට්‍රේඩ් ගන්න මෙතන දීලා තියෙනවා. total එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන සම්පූර්ණ ට්‍රේඩ් ගන්න මෙතන අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට හොඳ ට්‍රේඩර් කෙනෙක් මේ උදාහරණයට පෙන්වුව එක්කෙනෙක් විතරයි මේවා ක්ලික් කරලා මේ ට්‍රේඩර්ස්ලා ක්ලික් කරලා
අපිට හොඳ ට්‍රේඩර් කෙනෙක් තෝරගන්න මෙතන ගොඩාක් ප්‍රමාණයක් ඉන්නවා. මේකේ තියෙන ලොකුම වාසිය තමයි අඩුම මුදලක් යොදවලා අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මේකෙදි. අපිට කරන්න කිසි දෙයක් නැහැ. මේකේ තියෙන අපිට කොපි කරලා බලාගෙන ඉන්න විතරයි. දැන් මේ විදිහට කොපි කියලා දුන්නොත් අපිට විස්තර ටිකක් අපෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපි මෙතන ඇග්‍රී වෙන්න ඕනේ මෙයාලට. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව කොපි කරන්න. කොපි කරන්න කලින් අනිවාර්යෙන් බලන්න මෙයාලා මේ තොරතුරු මෙතන ක්ලික් කරලා බලන්න. එයා මොන ට්‍රේඩින් ෆෙයා එකද? එයාගේ සමහරුගේ මේ ට්‍රේඩින් ෆෙයාස් දීලා නැහැ මෙතන ඩේටා සමහරුගේ නැහැ. එහෙම තියෙන අයගේ තමයි අපි තෝර ගන්න ඕන. විනින් රේට් එක. ඒ වගේම ලොස් කොහොම වෙන්නේ කොහමද? ඒවා හොඳට හොයලා බලලා තමයි අපිට මේ ට්‍රේඩර් කෙනෙක් අපිට ෆලෝ කරන්න වෙන්නේ. ඉතින් මේකෙදි මම මේ දැනගන්න තමයි මේ ටික ඔයගොල්ලන්ට කියලා දුන්නේ. මේ වගේ ට්‍රේඩර් කෙනෙක් තෝරගනිද්දි හොඳට හොයලා බලලා Tamanට තමයි රිස්ක් එක මේකෙත් රිස්ක් එකක් තියෙනවා. නැත්නම් නෑ දැන් මේ ලොස් වුණොත් අපේ account එක ලොස් වෙනවා. ඒ නිසා හරියට ට්‍රේඩර් තෝරගන්න. ඒ වගේම Maxi account එකක් හදන විදිය account එක හදාගන්න අවශ්‍ය වෙන ස්කෑම් නොවන ලින්ක් එක මම පාරින් description එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා Maxi account එකක් හදාගන්න. Maxi account එකක් හදුවම ඒකෙත් වාසි ටිකක් තියෙනවා අපිට ලැබෙන වාසි ටිකක්. අපි බලමු ඊළඟ එකෙන් Maxi ගැන තවත් වීඩියෝ එකක් අපි ඊළඟට කතා කරමු.